චූටි දෙයක් ගැන කතා කරන්න කියලා හිතුණා. මේ ළඟදී ඔයාලට නිවුසයක් එන්න ඇති හිරේකින් මම දැක්කේ නිවුස් එක දානවා කාන්තා ලිංගික ශ්‍රමිකයන් 35000ක් ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට HIV ආසාදන රෝගීන් 6000ක් ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට සමලිංගිකයන් 80000ක් ලියාපදිංචි වෙලා තියෙනවා කියලා. කාන්තා ලිංගික ශ්‍රමිකයන් ඒක හරි අපි ඒක සේවයක් කියලා සලකලා ඒක පැත්තකින් තියමුකෝ. ඒතර HIV හරි ඒක වෛරස් එකක් ඒක බෝනවා කියලා පැත්තකින් තියමුකෝ. මොකද්ද මේ සමලිංගිකයන්? ඒක තමයි වැඩියෙන් වෙලා තියෙන 80000. මේක නම් පොඩක් කට්ටිය කතා කරන්නේ නැහැ සහ මේක ඉස්සරහට එන්න තියෙන ලෝකෙ වගේම ලංකාවෙත් එන්න තියෙන බරපතල ප්‍රශ්නයක්. සමලිංගිකය ගැන කතා කරොත් එහෙම මේක ඇමරිකාවේ අපේ ගයිඩ්ලයින් එකෙන් සයිකොලොජි වල මේක ඩිසෝඩර් එකක් නෙමෙයි මේක මානසික ව්‍යාකූලතාවයක් නෙමෙයි කියලා අයින් කරා. අයින් කරාට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි සමලිංගික කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපි ප්‍රධානම කොටස් දෙකකට ගන්න පුළුවන්. එකක් බයොලොජිකල් ප්‍රශ්නයක් ඉන්නවා. මොකද හෝමෝනල් ප්‍රශ්නයක් ඉඳලා දැන් පිරිමියෙක් නම් පිරිමියට කාන්තාවක් දැනෙන්නේ නැතු පිරිමියෙක් දැනන විදිහට ඒ ලිංගික ආසාවක් වෙලා ඒක ඇති වෙන්න පුළුවන්. ඒ වගේ පැත්තක් යනවා. අනිත් එක තමයි මේ පර්සනැලිටි එක අවුල් කියලා. මනස පොඩි කාලේ ඉඳන් අවුල් ගිහිල්ලා හැදෙන මේ සමලිංගික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේක තමයි භයානකම ප්‍රශ්නේ. ඒතර මේක මට කතා කරන්න කියලා හිතුණා. මේක තනි කර තියෙන්නේ දෙමව්පියන්ගේ අතේ. මේ දැනුවත් කිරීම විශේෂයෙන් දෙමව්පියන්ට ළමයිව 8 9 10 11 12 කියන ශ්‍රේණි වලදී ඒ කාලේ තමයි මේ ලිංගිකත්වය පිළිබඳව ළමයි උනන්දුවක් කියලා ලිංග රූප අවධිය ඉස්සරහට එන කාලේ. මේ කාලේ විශේෂයෙන් ළමයිව ගෑනු පිරිමි කියලා වෙන් කර තියන්න හදන්න එපා. පිරිමියෙක්ට දැනෙන්න දෙන්න තමන් පිරිමියෙක් මේ කාන්තාවන් කියන්නේ කාන්තාවක්. ඒතකොට කාන්තාවට දැනෙන්න දෙන්න මම කාන්තාවක්. ඒතකොට පිරිමියෙක් කියන්නේ පිරිමියෙක්. කවදාද දවසක මම විවාහ වෙන්නේ පිරිමියෙක් එක්ක. ඒතකොට පිරිමියෙක්ට දැනෙන්න ඕනේ කවදාද දවසක මම විවාහ වෙන්නේ කාන්තාවක් එක්ක. අපි අතර මෙන්න මේ වගේ වෙනස්කම් තියෙනවා. මෙහෙමයි ගොඩනැගිල්ල තියෙන කියලා ඒක දැනෙන්න දෙන්න. නැත්නම් මේ පිරිමි ළමයට කාන්තාවක් කියන්නේ අමුතුම ජීවියෙක් වගේ පේන තත්ත්වයට ගැහැණු ළමයට පිරිමියෙක් කියන්නේ අමුතුම ජීවියෙක් වගේ පේන තත්ත්වයට පත් කරන්න එපා. මේක දිගටම මෙහෙම යන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් එනවා. හිතන්න සමලිංගිකයන් 80000ක් ලංකාවෙන් කියන්නේ මේ ටික කාලෙට මේක මේ ඔයාලගේ අම්මලා තාත්තලා කාලේ තිබ්බ එකක් නෙමෙයි. මේක මේ නව පරම්පරාවෙන් එන්න ගත්තේ හේතුව අරක මේ ලංකාවේ ලිංගික අධ්‍යාපනය ගැන තියෙන දැනුමයි මේ තනිකර මනසට බලපාන්න මේක ළමයිගේ. ඒ හින්දා මේ දෙමව්පියන්ට විශේෂ දැනුමක් තියෙන දෙමව්පියන්ට සහ අනිත් හැමෝටම මේක වළක්ව ගන්න අනිවාර්යෙන් පොඩි කැලෙන්නම් පර්සනැලිටි එක කියන එක හදන්න ඕනේ. තමන් පිරිමියෙක් තමන් ගැහැණියෙක් මේවයි තමන්ට තියෙන මේ තමන් කැරක්ටර් එකේ මේ තමන් චරිතය තියෙන ඉස්සර කරන් තියෙන වැඩ මෙව්වයි කියලා තමන්ගේ ඔළුවට හැදිලා තියෙන්න ඕනේ. ඉතින් මේ ගැන සම්පූර්ණ අවධානය යොමු කරන්න මම ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන් ඉස්සරහට. රටක් හදනවා නම් අනිවාර්යෙන් මොකද මිනිහෙක් ඉස්සෙල්ලාම අමතක කරන එකක් තමයි තමන් මේ ලෝකෙට ආවේ මොකටද කියලා. මිනිහෙක් ඕනම ජීවියෙක් මේ ලෝකෙට එන්නේ තමන්ගේ වර්ගය බෝ කරන්න. ඒ වර්ගය බෝ කරන ක්‍රියාවලිය ඒතකොට ලිංගික ක්‍රියාවලිය ටික නිදහසේ ලෝකෙ මිනිස්සුන්ට කරගන්න නැත්නම් තනිකර අසාමාන්‍යතා තමයි ඉස්සරහට එන්නෙම අසාමාන්‍යතා. ඉතින් ගොඩාක් මේක ගැන මේ සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් දෙමව්පියන්ගේ අතේ තමයි මේක තියෙන ඊළඟ පරම්පරාව හැදෙන්නේ දෙමව්පියෝ එක්ක බලාගෙන. ඉතින් ඒ හින්දා විශේෂයෙන් කියන්නේ ඉස්කෝලවල වගේ ගත්තාම ඒ කාන්තාවක් එතකොට පිරිමි ළමයි ගැහැණු ළමයි ඒ කියන්නේ මිශ්‍ර වෙලා ගානට මේක මේ බැලන්ස් වෙලා යන විදිහට මේක ලෝක හැදිලා තියෙන විදිහක් තියෙන ඒ විදිහට යන්න දෙන්න. තනි කර තැන් වල තියන්න හදන්න එපා. මනස විකෘති කරන්න එපා විශේෂයෙන් ළමයිගේ. ඒක තමයි විශේෂයෙන් දැනුවත් කරන්න කියලා හිතුනේ. ඉතින් මතක තියාගන්න මේක පොඩි කාලේ ඉඳන් එන පර්සනැලිටි එකේ ප්‍රශ්නයක් විතර තමයි මේ වගේ දේවල් වෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් මේක තියෙන දෙමව්පියන් ගත්තේ. ඉතින් දෙමව්පියන්ගෙන් ඒ වගේ අනිත් සමාජින් අනිත් වැඩිහිටියන්ගෙන් ඉල්ලනවා ළමයිට මේ දේ වෙන්න දෙන්න එපා. ඉස්සර අනාගතේ මෙහෙම අඳුර කරන්න එපා. ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන් මේවා. ඒ හින්දා ඒ ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලනවා හැමෝගෙම.